දැන් ඔයාලා ටේබල් එක තියෙන ගණන් වලට පිළිතුරු ගන්න කොහොමද කියලා අපි බලමු. පළවෙනි ගානට පිළිතුරු ගන්න විදිය ලියලා තිබුණේ කොහොමද තියෙන්නේ? මේ 5 මේ දෙකෙන් ගුණ කරනවා. 5 වරක් 2 10යි. මේ 3 මේ දෙකෙන් ගුණ කරනවා. 3 වරක් 2 3 වරක් 2 6යි. මෙතන 2 වරක් 4 2 වරක් 4 8යි. මෙතන 3 වරක් 1 3 වරක් 1 3යි. එතකොට මෙතන අරන් තියෙන්නේ 2 වරක් 4 2 වරක් 4 14යි. 3 වරක් 3 9යි. ඊට පස්සේ මේ කරලා තියෙන්නේ මෙතන 10න් 6ක් අඩු කරලා 4 එනවා. ඒ 4 මෙතන ලියනවා. මෙතන කරලා තියෙන්නේ 2 වරක් 4 8යි 3 වරක් 1 3යි 5න් 3ක් 8න් 3ක් අඩු කරලා 5 එළ තියෙනවා. එතකොට මේ 5 තමයි මේ. එහෙනම් මෙතන කරලා තියෙන්නේ 2 වරක් 4 14යි 3 වරක් 3 9යි 14න් 9ක් අඩු කරාම 5යි 5 මෙතනින් ලියනවා. එතකොට උත්තරයට එනවා 5යි. අපි බලමු ඊළඟ ගාන කොහොමද හදලා තියෙන්නේ. ඒකත් ඒ වගේම තමයි 2 වරක් 5 2 වරක් 5 කීයද 10යි. 6 වරක් 2 6 වරක් 2 12යි. මෙතන කරලා තියෙන්නේ අනිත් පැත්තට ලියලා. ඊළඟට 12න් අඩු කරනවා 10ක්. කීයද 2යි. ඒ දෙක තමයි මේ. මෙතන කොහොමද 3 වරක් 2 6යි 5 වරක් 2 5 වරක් 2 10යි. ඊළඟට කරන්නේ මොකද්ද? 10න් අඩු කරනවා 6ක්. 10න් 6ක් අඩු කරාම 4යි. ඒ 4 අපි ලියනවා මෙතන. ඊළඟට එන මෙතනත් ඒ විදිහට අපිට ගන්න පුළුවන්. 2 වරක් 5 10යි 7 වරක් 3 21යි. එතකොට අපි මොකද කරන්නේ? මෙතන ලියා ගන්නවා 21න් 10ක් අඩු කරනවා. කීයද? 11. එහෙනම් මෙතෙන්ට එන්න ඕන 11. හොඳයි. මේ විදිහට තමයි මේ ගණන් ටික අපි හදන්නේ. අපි බලමු ඉතුරු ඒවා. මෙතන මොකද්ද කරලා තියෙන්නේ කියන්නේ? මෙන්න මෙහෙමයි කරලා තියෙන්නේ. 4 ගුණ කිරීම 3. 4 ගුණ කිරීම 3 කීයද? 4 වරක් 3 12යි. ඊළඟට ඒ කියන්නේ අපි මෙන්න මේ දෙක තමයි ගුණ කරේ. ඊළඟට මෙයා කරලා තියෙන්නේ මේ දෙක ගුණ කරනවා. කීයද? 4 ගුණ කිරීම 2 සමානයි 8යි. 4 වරක් 2 8යි. එකතු කරනවා 12ට 8ක් එකතු කරාම 20යි. මේ 20 තමයි මේ තියෙන්නේ. ඊළඟට බලමු කරන්නේ මේ දෙක ගුණ කරනවා. කීයද? 5 ගුණ කිරීම 4 සමානයි 20යි. ඊළඟට මේ දෙක ගුණ කරනවා. 5 ගුණ කිරීම 2 සමානයි 10යි. දැන් මොකද කරන්නේ? මේ දෙක එකතු කරනවා. 0යි 3යි. ඒ 30 තමයි මේ තියෙන්නේ. ඊළඟට අපි කරන්නේ මේ දෙක ගුණ කරනවා. 9 වරක් 1 කීයද? 9යි. ඊළඟ මේ දෙක ගුණ කරනවා 9 වරක් 4. කීයද? 9 9 18යි. 9 9 18යි 36යි. දැන් මොකද කරන්නේ? මේ දෙක එකතු කරනවා. කීයද? 45යි. මෙතෙන්ට එනවා මේක කීයද? 45යි. පළමුව හරියට එකතු කරගන්න ඕන. ඉතින් අපි ගුණ කිරීම චක්‍රේ නිතරම මතක තියාගන්න කියලා මම ඔයාලට කියනවා. ඉතින් චක්‍රේ පාඩම් කරගන්න ඕන මේකට උත්තරේ ගන්නවා නම්. හොඳයි අපි මෙතන බලමු. මෙතන කරලා තියෙන්නේ ලස්සන රටාවක් තියෙන්නේ. මේ බලන්න 2ට 1ක් එකතු කරාම 3යි. 3ට 2ක් එකතු කරාම 5යි. 5ට 3ක් එකතු කරාම 8යි. 8ට
ඔව් 8ට 4ක් එකතු කරාම 12යි. 12ට එහෙනම් එකතු කරන්න අපි 5ක්. 12ට 5ක් එකතු කරාම 17යි. 17ට 6ක් එකතු කරනවා කීයද? 23යි. 23යි. එහෙනම් 23ට අපි එකතු කරන්නේ 7ක්. 30යි. 30ට අපි එකතු කරන්නේ එහෙනම් කීයද? 8ක්. 8ක් එකතු කරාම 38යි. ඔන්න 38 ආවා. මෙතන බලන්න කොහොමද යන්නේ කියලා. 5ට එකක් එකතු කරාම 6යි. 6ට දෙකක් එකතු කරාම 8යි. 8ට 3ක් එකතු කරාම 11යි. 11ට 4ක් එකතු කරාම 15යි. 15ට 5ක් එකතු කරාම 20යි. 20ට 6ක් එකතු කරාම 26යි. 26ට 7ක් එකතු කරාම 33යි. එහෙනම් 33ට 8ක් එකතු කරලා බලන්න කීයද කියලා. 41යි. හරි නේද? එහෙනම් අපිට තේරෙනවා දැන් මෙතනත් යන්න ඕනේ මේ විදිහට. 1ට එකක් එකතු කරාම 2යි. 2ට දෙකක් එකතු කරාම 4යි. 4ට 3ක් එකතු කරාම 7යි. 7ට 4ක් එකතු කරාම 11යි. 11ට 5ක් එකතු කරාම 16යි. 16ට 6ක් එකතු කරාම 22යි. 22ට 7ක් එකතු කරාම කීයද? 29යි. එහෙනම් 29ට 8ක් එකතු කරන්න කීයද? ඔව් 29ට 8ක් එකතු කරාම 37යි. එහෙනම් මේ ස්ථානට එන්නේ 37. හරි. අපි බලමු ඊළඟ රටාවත් හරියම ලේසි රටාවක් තියෙන්නේ. මොකද්ද? මෙන්න බලන්න. මෙතන තියෙන 5 ගුණ කරනවා 4ෙන්. 5 4 කීයද? 20යි. ඊළඟට මේ මම යටෙල් යන්නම්. 5 ගුණ කිරීම 4 සමානයි. ඒ කියන්නේ මේ 5 ගුණ කිරීම 4 20යි. ඊළඟට මේ 6ට එකතු කරනවා 4ක්. 6 එකතු කිරීම 4 10යි. ඊළඟට කරලා තියෙන්නේ මොකද්ද? මේ 20න් 10ක් අඩු කරනවා. එතකොට එනවා මෙන්න මේ 10. මෙතන තියෙන්නේ 5 9 කීයද? 45යි. ඊළඟට මේ 3ට 5ක් එකතු කරනවා. 3 එකතු කිරීම 5 කීයද? මේ 3ට 5ක් එකතු කරනවා. එතකොට 8යි. මෙතන නම් පිළිතුර මෙතන මට වැරදිලා වෙන ගානක් ලියලා තියෙන්නේ. කීයද? 45න් 8ක් අඩු වෙන්න ඕන. මෙතන මම වැරදිලා ලියලා තියෙන්නේ මෙතෙන්ට එන්න ඕන 5 නෙවෙයි 2. එහෙනම් ඔයගොල්ලෝගේ ගාන සමහරට වරදින්න ඇති. මෙතන එන්නේ 3යි 2යි. එතකොට 3ට 2ක් එකතු කරාම 5යි. 45න් 5ක් අඩු කරාම 40යි කියලා තමයි එන්න ඕන. ඒ විදිහට අපි ඒක හදාගමු. එහෙනම් මෙතන එන්න ඕන කීයද? 4 වරක් 5 කීයද? 4 වරක් 5 සමානයි 20යි. මෙතන 6 4යි කීයද? 6 එකතු කිරීම 4 මේ පැත්තට ගමු. 4 එකතු කිරීම 6 කීයද? 10යි. එහෙනම් 10න් 10ක් අඩු 20න් 10ක් අඩු කරාම 10යි. මෙතෙන්ට 10 තමයි එන්න ඕන. මෙතන අපි බලමු. මෙහෙම කරලා තියෙන්නේ 3 මේ 3 ගුණ කරනවා
මේ 10න් සමානයි. එතකොට 30ක් එනවා. ඊළඟට කරලා තියෙන්නේ මෙන්න මේ දෙකෙන් මේ 30 බෙදනවා. 30 බෙදනවා දෙකෙන්. එතකොට උත්තරේ 15යි. හරිනේ. ඊළඟ මෙතනත් එහෙම 6 ගුණ කරනවා 5න් 6 වරක් 5 කීයද 30යි. ඒ 30 බෙදනවා මෙන්න මේ දෙකෙන්. කීයද උත්තරේ 15යි. ඊළඟට බලමු මේකත් එහෙම. 4 වරක් 4 කීයද 4 වරක් 4 16යි. එහෙනම් 16 කීයෙන් බෙදුවමද මෙතන දෙකක් එන්නේ. 16 බෙදනවා 8න්. එතකොට උත්තරේ 2යි. එහෙනම් මෙතෙන්ට එන්න ඕන 8 කියන උත්තරේ. ඉතින් මම හිතනවා මම එවලා තිබිච්චි ගැටලු ඔක්කොටම ඔයගොල්ලෝ උත්තර මේ විදිහට ලියන්නේ නැති. පුට්ටක් උත්සාහ කරලා බලන්න. වැරදුණු ඒවා ආය හදන්න. හරි ගියත් කමන්නේ. ආයවතාවක් මේවා හදලා බලන්න.